ප්‍රදක්ෂිනා කරමු. ඒ උතුම් සියලු ජීවරය මේ මහා සෑරජාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා කියලා. ඒ සියලු දුන්නාලේ දරුවෝ ඉස්සරහට එන්න. සියලු දුන්නාලේ දරුවන්ගේ මේ සියලු දුක් පූජාවන් මේ මහා සෑරජාණන් වහන්සේට දෙන්න. මේ උතුම් ධර්මයට මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ සියලු ජීවරයට පූජා වේවා. ඒ සියලු පූජාවන් වේවා. බුදුරජාණන් වහන්සේට මේ පූර්ණ දීපය පූජා කරන පූජා වේවා. සම්පූර්ණ නිවැරදියි ආකාරයට මහා නිමකරති. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා සැපසරුත් පරිදි සම්පූර්ණ පොවනි ඒ වගේම නිවැරදි ආකාරයට මහා නිමකල සුදුද ජීවරයක්. ඒකේ ගාන්ටි පාසු ජංගේ වාටි ජීවේ වාටි ආදිය ඒ අංග සම්පූර්ණව නිම කරලද සුගතයන් වහන්සේගේ ශරීර ප්‍රමාණයට ශ්‍රී ශරීර ප්‍රමාණයට ගැළපෙන අයුරින් මසා නිම කරලද සුගත ජීවරය දැක්කහම ඔබට සිහිවේවි මගේ බුදුරජාණන් වහන්සේ නම් කොයිතරම් ලොකු ඇද්ද කියලා. අද ඔබේ ළඟට බුදුරජාණන් වහන්සේ වැඩියා කියන සංඥාව ඇති කරගෙන සාදු බාල් දෙමින් දෙව්ලොවට ඇහෙන්නට දෙව්ලොව දෙවියන්ට ඇහෙන්නට සාදු බාල් දෙමින් ඔබ මේ වන්දනා කරන ලබන්නේ සාරුවත්ය සුගත ජීවරයයි. ලෞතුමා බුදුරජාණන් වහන්සේ උදෙසා දහසක් බුදු වැඩි උදෙසා ඉනියුරු මේ මහා සෑරජාණන් වහන්සේගේ සිරස මහන්නට ඔබට ඇරි උදෙනවා. උදාරත මහා සෑරජුන්ගේ पूजा उपहार पात्र मौली मंगल्य विरावे तुम वडक तुंगल प्रदक्षिणा करते देने ये तुम सैरजानन वහන්සේට पूजा करे सुगत जीवरයයි सुगत जीवरය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීර ප්‍රමාණයෙන් නිමකොට पूजा කරන දෙන්නේ ඔබට දැක බලා වන්දනා කරගන්නට අවස්ථාව ලබා දෙනුයි. ඒ සම්පින්වත් ඔබ දැක බලා සතුටු වෙන්න දැන් साधुनाथ देवी सुगत जीवरे अकुरन गडावाय පිළිවෙලට සුගත ජීවරය අසුරන්න අවශ්‍යනිකා ගුලි කරන්න එපා. පින්වත් ඔබ සිල් දනාම මේ සුගත ජීවරය මනාකොට නවා අසුරා බුදුරජාණන් වහන්සේට පූජා කරමු. ඒ ආධාරක උරණී රැගෙන අයව රැගෙන ගොස් ප්‍රතිබෝධනව ස්ථාපිත කරන්න.